ලංකාවේ සහල් අධිරාජ්‍යයේ අධිපතියා කවුද කියලා දන්නවද? කිහිප දෙනෙක්ම ඉන්නවා. එක්කෙනෙක් තමයි මිත්‍රපාල ලංකේශ්වර. නැතිනම් හැමෝම දන්න රත්න සහල් අධිපති. 1980 දශකයේදී පොළොන්නරුව ප්‍රදේශයේ ඉතා කුඩා පරිමාණයෙන් වීමෝලක් ආරම්භ කරමින් ව්‍යාපාර ලෝකයට පිවිසීමේ දිරිය මිනිසා අද වන විට ලංකාවේ සහල් අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් සපයන දැවැන්ත ව්‍යවසායකයෙක්. ආසියාවේ විශාලතම සහල් කර්මාන්ත ශාලාව තමන්ගේ උපන් ගමුව පොළොන්නරුව ඉදිකිරීමට තරම් වාසනාවන්ත වුණු ඔහු ඉතාමත් සාමාන්‍ය ගොවි පවුලක ඉපිද තරුණ කාලේ ඉතා කුඩා වෙළඳසැලක් පවත්වාගෙන ගිය බවට පැවසෙනවා. 1980 දශකයේ අගභාගයේදී ඉතා කුඩා පරිමාණයේ වීමෝලක් ආරම්භ කළ ඔහු වසරින් වසර සාර්ථක වෙමින් තම ව්‍යාපාර අධිරාජ්‍ය පොළොන්නරුවේ ගොඩනැගුවා. රත්න සමූහ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ රහස තිබෙන්නේ ඔවුන්ගේ ස්වයං පෝෂිත ව්‍යාපාරික දැක්ම තුල බව බොහෝ දෙනාගේ අදහස. සහල් මෝලේ සිට සහල් බෑග් නිෂ්පාදනය කරන පොලිසැක් කර්මාන්ත ශාලාව දක්වාත් එතනින් රට පුරා සහල් බෙදා හරින දැවැන්ත ප්‍රවාහන ජාලය දක්වාත් සියල්ල එකම වහලක් යටට ගෙනීමට ඔහු සමත් වී තිබෙනවා. සහල් මතින් ගොඩනැගුණු ඔහුගේ ව්‍යාපාර අධිරාජ්‍ය රත්න සමූහ ව්‍යාපාරය ලෙස පැතිරෙන්නේ තවත් බොහෝ ව්‍යාපාර ආරම්භ කරමින්. ඒ අතර රත්න පොලිසැක් කියන්නේ ඔහුට ඉතා සුවිශේෂී ව්‍යාපාරයක්. මේ ව්යාපාරය ආරම්භ වෙන්නේ ප්‍රතික්ෂේප වීමකට එරෙහිව ගත්තු දැඩි තීරණයක් නිසා. මීට වසර 25කට පමණ පෙර තමන්ගේ සහල් ව්‍යාපාරය පුංචිවට පටන් ගත්තු කාලේ සහල් බෑග් ටික හදාගන්න රටේ නමගිය සමාගමකට ගිය මොහොතේ එම සමාගම ඇතුළටවත් නොගෙන මිදුලේ ඉඳලා ඕඩර් එක දාන්න වුණු එදා ව්‍යාපාරික ලෝකයේ කුඩා මිනිසෙකු රත්න මුදලාලි අද ලංකාවේ සහල් බෑග් සහ ඇසුරුම් වෙළඳ පොලෙන් 60%කට වඩා නිෂ්පාදනය කරන අධිරාජ්‍යය වෙලා ඉවරයි. ප්‍රතික්ෂේප වීම හමුවේ නොසැලී ගොඩනැගුණු රත්න පොලිසැක් අද වන විට නිෂ්පාදන ධාරිතාවය අතින් ඉහළින්ම සිටිනවා. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සහ අති නවීන ස්වයංක්‍රීය පොලිසැක් කර්මාන්ත ශාලාව ඇතුළු කර්මාන්ත ශාලා දෙකක් ඔහු සතු වනවා. ISO ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු තාක්ෂණය භාවිතා කරමින් විශේෂයෙන්ම ග්‍රැවියෝ ප්‍රින්ටඩ් ලැමිනේට් බෑග් වැනි ඉතා උසස් තත්ත්වයේ ඇසුරුම් නිෂ්පාදනය කිරීමේ සුවිශේෂී හැකියාවක්ද එම කර්මාන්ත ශාලා සතු වීම විශේෂත්වයක්. එමෙන්ම දිනකට බෑග් ලක්ෂ ගණනක් නිෂ්පාදනය කිරීමේ හැකියාව මෙම කර්මාන්ත ශාලාව සතු වනවා. මේ ශ්‍රේෂ්ඨයේ පමණක් 800කට අධික පිරිසකට ඍජු රැකියා සහ 2000කට වැඩි පිරිසකට වක්‍ර රැකියා ලබා දී ඇති බවත් වාර්තා වනවා. මෙම කර්මාන්ත ශාලාවේ තවත් විශේෂත්වයක් වන්නේ ඉවතලන ප්ලාස්ටික් කොටස් නැවත ප්‍රතිචක්‍රීකරණය කර අලුත් නිෂ්පාදන සඳහා යොදා ගැනීම. එවැගින් පරිසර හානිය අවම කිරීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා. රත්න පොලිසැකේ නිෂ්පාදනය කරන පරාසය සහල් බෑග් වලට පමණක් සීමා වූවක් නොවේ. ගොවිතැනට අවශ්‍ය වී සහ පොහොර බෑග්, එළවලු සහ පළතුරු ඇසුරුම් කරන ලිනෝ බෑග්, පරිසර හිතකාමී නන් වූවන් බෑග්ස් මෙන්ම විවිධ ආහාර සහ පාරිභෝගික භාණ්ඩ සඳහා අවශ්‍ය අති නවීන ඇසුරුම් මාදිලි රැසක් එහි නිෂ්පාදනය කෙරෙනවා. එමෙන්ම මෙම දේශීය නිෂ්පාදන විප්ලවය නිසා මීට පෙර ඉන්දියාවෙන් සහ චීනයෙන් ආනයනය කළ ඇසුරුම් බෑග් සඳහා වැය වූ අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමට මිත්‍රපාර ලංකේශ්වර මහතාට හැකි වී තිබෙනවා. සාර්ථකත්වය කියන්නේ අපි හඹා යා යුතු දෙයක්. රත්න මුදලාලි ඒකට හොඳම උදාහරණයක්. ලංකාවේ ඕනම සුපිරි ධනවතෙක්ට අභියෝග කරන්න පුළුවන් මට්ටමේ කෝටි ප්‍රකෝටි ගණන් වටිනා වාහන එකතුවක් ඔහු සතු වනවා. රථ වාහන වගේම අහස ජයගත් ඔහු සතුව හෙලිකොප්ටර් යානාවක්ද පවතිනවා. එමෙන්ම එම පෞද්ගලික සුඛෝපභෝගී රථවලට අමතරව දැයේ බත්පත රට පුරා බෙදා හැරීම සඳහා සුවිශාල වාහන ප්‍රමාණයක් ඔහු සතු වනවා. මිත්‍රපාල ලංකේශ්වර මහතාගේ ව්‍යාපාරික දර්ශනයේ මූලිකම අංගය වන්නේ පොඩි මිනිසාට අතදී ඔහු නගා සිටුවීම. ඔහු තම සේවක පිරිස සලකන්නේ හුදෙක් සේවකීන් ලෙස නොවේ. තම ව්‍යාපාරික පවුලේ සමාජිකයන් ලෙස. වසර ගණනාවක් තමන් සමග විශ්වාසවන්තව රැඳී සිටින සේවකයන්ගේ දුක සැප සොයා බලන ඔහු ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් උපරිමයෙන්ම කැපවන නායකයෙක් විදියට හඳුන්වනවා. මීට හොඳම උදාහරණය පසුගියදා රත්න සහල් නිෂ්පාදන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ විවාහ මංගල්‍යයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම. දසවසරකට අධික කාලයක් ආයතන වෙනුවෙන් කළ කැපවීම අගයමින් මිත්‍රපාර ලංකේශ්වර මහතා විසින් ඔහුට මංගල ත්‍යාගය ලෙස පිරිනැමුවේ රුපියල් කෝටි ගණනක් වටිනා අති නවීන BYD රථයක්. විශේෂයෙන්ම තමන් හැදී වැඩුණු පොළොන්නරුව ප්‍රදේශයට දැවැන්ත ආයෝජන ගෙනෙමින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීම ඔහුගේ මූලික අරමුණ වෙනවා. අද ඔහු පොළොන්නරුව ඉදිකරමින් පවතින ආසියාවේ විශාලතම සහල් කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවට හුදෙක් ආර්ථික මධ්‍යස්ථානයක් පමණක් නොවේ. එය මුළු මහත් ආසියාවටම අභිමානයක්. රත්න නාමය අපට කියලා දෙන අපූර්ව පාඩම ඔබ ප්‍රතික්ෂේප වන තැනින් නැවත නැගිටින්න. ඔබේ හීන පසුපස හඹා යන්න. දවසක ඔබ ලෝකයේ දිනන විට ඔබ ගමන් මාවතේ සිටි මිනිසුන්වද රජ කරවන්න.